විහාරයේ සීතල කල්පොළොව මත සිහින හිටගෙන හිටියේ හරියට පරණැති රූපයක් වගේ. කමනි අක්කා කියපු වචන ටික ඔහුගේ කන් අස්සේ රිංගලා මුළු මොළේම අවුල් කරලා දාලා තිබුණේ. ඔහුට හිතුනේ මේ මුළු ලෝකෙම ඔහු දෙස බලා hina වෙනවා වගේ කතාවක්. ඒත් ඒ කමනි ඔහුගේ අතින් අල්ලලා ටිකක් ඈතට එක්කන් ගියාම ඔහුට දැනුනි පුදුම බයක්. "අප්කේ මට සමා වෙන්න. මම හිතලා කරපු දෙයක් නෙමෙයි ඒක." සිහින මෙවුලන හඬින් කිව්වා. ඔහුගේ ඇස් දෙකෙන් කඳුළු බේරෙන්න ඔන්න මෙන්න. "දැන් ඕක නවත්තපන් මල්ලි. තමසිට පිස්සුද? අර අහිංසක ආනන්ද අයියා කොච්චර හොඳ මිනිස්සෙක්ද? නැන්දත් එක්ක මොන සෙල්ලමද මේ නටන්න හදන්නේ?" කමනි අක්කා ඇහුයි බොහොම තදින්. ඒත් ඇගේ ඇස්වල තිබුණේ කෝපයට වඩා වේදනාවක්. "නෑ අක්කේ මම දන්නේ මට මොකද වුනේ කියලා. නැන්දව දැක්කම මට මා පාලනය කරගන්න බැරි වුණා. ඒත් මම තිවුරලා කියන්න. මම ඒක කළේ නරක හිතකින් නෙවෙයි." සිහින තවමත් උත්සාහ කළේ තමන්ගේ නිවැරදි බව පෙන්වන්න. "නරක හිතකින් නෙමෙයි. කකුල කොනිත්තුවේ හොඳ හිතකින්ද?" "මල්ලි මට බොරු කරන්න එපා. මම ඔබව දන්නවා. ඒ ගෑණි ලෙහෙසි පාසු කෙනෙක් නෙවෙයි වගේ. නැත්තම් උඹ අත තියද්දි ඔහොම සද්ද නැතුව ඉඳීද?" කමනි වටපිට බලමින් හෙමින් කිව්වා. ඔවුන් දෙදෙනා කතා කරමින් සිටින අතරතුරේ ඈතින් ඉන්ද්‍රාණි නැන්දා එනවා ඔවුන් දුටුවා. ඇය එන්නේ බොහොම සංසුන් ලීලාවෙන්. සුදු පාට හැට්ටේ ඇගේ පිරිපුන් සේරුවට තද වෙලා තිබුණේ ඇයව තවත් ලස්සනට පෙන්නමින්. ඇගේ මුහුණේ තිබුණේ අමුතුම සිනහවක්. "මොකද ළමයිනේ මෙතන කරන්නේ? අම්මලා අර පැත්තේ බලනවා ඔයාලව පේන්න නෑ කියලා." ඉන්ද්‍රාණි නැන්ද ළඟට ඇවිත් කිව්වා. ඇය සිහින දෙස බැලුවේ බොහොම ආදරණීය බැල්මකින්. ඒත් ඒ බැල්ම පිටුපස සැඟවුණු රහසක් ඇති බව දැන් කමනි දන්නවා. "අපි මේ පොඩි දෙයක් කතා කර හිටියේ. නැන්දේ යමුද?" කමනි සිහිනගේ අතින් අල්ලගෙන ඉස්සර වුණා. සිහිනට ඉන්ද්‍රාණිගේ මුහුණ බලන්න පවා බය හිතුණා. නැවතත් දැන් රථයට ගොඩ වූ පිරිස ගමන ආරම්භ කළා. දැන් ඉන්ද්‍රාණි නැන්ද ඉඳගෙන හිටියේ සිහිනට හරියටම පිටුපසසුනේ. සිහිනට දැනුනේ ඇගේ උණුසුම් හුස්ම තම බෙල්ලට වදිනවා වගේ. ඔහු ජනේලෙන් පිටත බලාගෙන හිටියත් ඔහුගේ මුළු අවධානයම තිබුණේ ඇය වෙතයි. "සිහින මේ වතුර බෝතලේ පොඩ්ඩක් ඇදලා දෙනවද පුතේ?" ඉන්ද්‍රාණි නැන්ද හෙමින් ඇහුවා. ඇය බෝතලේ තික් කරද්දි ඇඟේ ඇඟිලි සිහිනගේ අතේ තැවරුණා. ඔහුට විදුලි සැරයක් වැදුනා වගේ. සිහින බෝතලේ ඇරලා ඇයට දෙද්දි ඇය ඔහුගේ අත මදක් තද කළා. කමනි අක්කා මේ දෙස බලා සිටින බව ඉන්ද්‍රාණි දන්නේ නැහැ. කමනිගේ මුහුණේ තිබුණේ දැඩි අප්‍රසාදයක්. "නැන්දේ මටත් පොඩ්ඩක් වතුර දෙන්නකෝ." කමනි මැදින් පෑලා කිව්වා. ඉන්ද්‍රාණි මදත් හිගැස්සිලා බෝතලේ කමනිට දුන්නා. ගමන අතරතුරේ දහවල් ආහාරය සඳහා වෑන් රථේ මුහුදු වෙරළට ආසන්න හෝටලයක නතර කළා. සියල්ලම පැස ආහාර ගැනීමට සූදානම් වුණා. ජයන්ත මාමා කුසුම් නැන්ද කතාවට වැටිලා හිටිය නිසා සිහිනට පොඩි නිදහසක් ලැබුණා. ඔහු සෙමි මුහුදු වෙරළ දෙසට ඇවිදගෙන ගියා. "සිහින පොඩ්ඩක් ඉන්න." පිටුපසින් ඇසුණි ඉන්ද්‍රාණිගේ හඬයි. ඇය වේගයෙන් ඔහු වෙත පැමිණියා. ඇගේ කෙටි සාය හුලකට මේ අත වැනෙමින් තිබුණා. "නැන්දේ මෙතනට එන්න එපා. අක්කා බලන් ඉන්නවා." සිහින බියෙන් කිව්වා. "කමනි ගැන බය වෙන්න එපා පුතේ. එයාට මම මොනවා හරි කියන්න." "ඇයි ඔයා මගෙන් ඈත් වෙන්නේ?" "අර වෑන් එකේදී ඔයා කරපු දේ මට තාම මතකයි." ඇය ඔහුගේ උරහිසට අතක් තබා කිව්වා. ඇගේ හඬේ තිබුණේ අමුතුම ආකර්ෂණයක්. "නැන්දේ ඒක වැරදි. මම දන්නා මම වැරද්දක් කළේ කියලා. ඒත් මට ඔයාව දකිද්දී." සිහිනට කතාව සම්පූර්ණ කරන්න ලැබුණේ නැහැ. ඉන්ද්‍රාණි ඔහුගේ තොල් මත ඇඟිල්ලක් තබා ඔහුව නිහඬ කළා. "වැරදි දේවල් තමයි පුතේ ලෝකයේ රසවත්ම දේවල්. ඔයා තාම පොඩි. ඒත් ඔයාගේ හිතේ තියෙන දේ මම දන්නවා. මටත් ඒක දැනෙනවා." ඇයි ඉතා ආසන්නයට පැමිණ රහසින් කිව්වා. ඇගේ සුවඳ සිහිනගේ සිහිය විකල් කරන්න සමත් වුණා.
එතකොට මෑතින් කමනි අක්කා එනවා දැකපු සිහින වහාම ඉවතට වුණා. ඉන්ද්‍රාණිත් කිසිවක් සිදු නොවූ ලෙස මුහුද දෙස බලා සිටියා. කෑම ලෑස්ති එන්න යන්න. කමනි කිව්වේ බොහොම රළු හඬකින්. ඇය ඉන්ද්‍රාණි දෙස බැලුවේ වෛරයෙන් පිරුණු බැල්මකින්. ආහාර ගැනීමෙන් පසු නැවතත් ගමන ආරම්භ වුණා. දැන් වෑන් එක ඇතුලේ තිබුණේ ලොකු නිහඬතාවයක්. වැඩිහිටියන් නිදාගෙන සිටි අතර තරුණ පිස්සු තම තමන්ගේ සිතුවිලිවල අතරමං වෙලා හිටියා. සිහිනට හිතුණේ මේ ගමන කවදාවත් ඉවර වෙන්නේ නැති වෙයි කියලා. ඔහුට ඉන්ද්‍රාණි කෙරෙහි තිබුණ ආශාවත් කමනි කෙරෙහි තිබුණ බයත් අතර ලොකු සටනක් ඇති වෙලා තිබුණා. අක්කේ මට ඇත්තටම බයයි. සිහින හෙමි කමනිට කිව්වා. බය වෙන්න ඕන තමයි මල්ලි. තමුසේ මේ අමාරුවේ වැටෙන්න හදන්නේ. ඒ කියන්නේ තවුසයක් පාවිච්චි කරනවා විතරයි. ඕක ඉවර වෙන්නේ මුළු පවුලම විනාශ වෙලා. කමනි පැහැදිලි කළා. ඒත් මට එයා නැතුව ඉන්න බෑවා හිතෙනවා. එයා මට ගොඩාක් ආදරේ වගේ කතා කරන්නේ. සිහින තාමත් මුලාවක හිටියේ. ආදරේ මෝඩයෝ. ඒකට කියන්නේ ආදරේ නෙවෙයි. ඒකට කියන්නේ රාගය කියලා. උඹට තාම ඒක තේරෙන්නේ නෑ. ගෙදර කියපු ගම මම උඹව මේකෙන් බේරගන්නවා. කමනි දැඩි අධිෂ්ඨානයෙන් කිව්වා. ගමන අවසානයේ ඔවුන් නැවතත් නිවසට ළඟා වුණේ රාත්‍රී 10ට විතර. සියල්ලෝම වෙහෙසට පත්ව සිටියා. ඉන්ද්‍රාණි නැන්ද වෑන් එකෙන් බහිති සිහින දෙස බලා ඇහැ කිගි කළා. ඒක දුටු සිහිනගේ පපුව ගැහෙන්න ගත්තා. ඔහු දන්නවා මේක අවසානයේ නෙමෙයි අලුත් කතාවක ආරම්භය විතරයි කියලා. ගිහින් නිදා ගන්නවද? හෙට අපි මේ ගැන කතා කරමු. ජයන්ත මාමා පවසද්දි සිහින කාමරයට වැදුනේ ලොකු බරක් හිතේ තියාගෙන. ඔහුට මතක් වුණේ ඉන්ද්‍රාණිගේ ඒ සරාගී හිනාවයි. ඔහු දන්නවා කමනියක් මොනවා කිව්වත් ඔහුගේ හිත මේ රහස් ආදරේ ගලව ගන්න එක ලෙහෙසි වෙන්නේ නැති බව. මුළු රාත්‍රිය පුරාම සිහිනට නින්ද ගියේ නැහැ. ඔහු කල්පනා කළේ ඉන්ද්‍රාණි නැන්ද එක්ක ගත කළ ඒ සුළු මොහොතවල් ගැන. ඒ වචන ඔහුට මැවි පෙනුණා. ඒත් එක්කම කමනි අක්කගේ අනුතුරු ඇඟවි ඔහුගේ හිතට වද දුන්නා. මේ රහස් සම්බන්ධේ කොතනින් අතර වේද කියලා ඔහුට හිතා ගන්න බැරි වුණා. පසුදා උදෑසන සිහින අවදි වුණේ අමුතුම හැඟීමකින්. ඔහු මිදුරට යන විට තුටුවේ ඉන්ද්‍රාණි නැන්ද ඔවුන්ගේ ගෙදරට එනවා. ඇය ඇඳගෙන හිටි ලස්සන ගවුමක්. ඇය එන්නේ ඔහුගේ අම්මා සමග කතා කරන්න වුණත් ඇගේ ඇස් සෙව්වේ හිනාවයි. සිහින ඇය දෙස බලා හිනා වුණා. ඒ හිනාව ඇතුලේ ලොකු රසයක් සැඟවිලා තිබුණා. කමනි අක්කා කුස්සියේ සිට මේ දෙස බලා සිටි තෙරි කනස්සල්ලෙන්. මල්ලි මෙහාට එනවා. කමනි ඔහුට අඬ ගැහුවා. ඔහු කුස්සියට ගිය විට කමනි ඔහුගේ අති තදින් අල්ලගත්තා. තොම්සෙට තාමත් තේරෙන්නේ නැද්ද? අර බලනවා ඇවිත් ඉන්න ලස්සන ඒ කියාවේ උඹව බලන්න. මම මේක අම්මට කියනවා අදම. එපා අක්කේ ප්ලීස් මම අය ඒ වගේ දේවල් කරන්නේ නෑ. සිහින බැගෑපත් වුණා. බලමුකෝ උඹ කරන දේවල් මම බලාගෙන ඉන්නේ. කමනි කිව්වා. නොකී කතාවක අලුත් පිටුවක් කෙලස පෙරලෙද්දී සිහින සහ ඉන්ද්‍රාණි අතර ඇති වූ ඒ අමුතු බැඳීම තවත් අදින් බැඳෙන්න පටන් ගත්තා. ඒක ආදරයක්ද රාගයක්ද කියලා තීරණය කරන්න කාලයට ඉඩ දීලා ඔවුන් දෙදෙනා ඒ අනුතුරුදායක ක්‍රීඩාවේ නිරත වුණා.